හරි සුබ දවසක් ඔයගොල්ලෝ හැම දිනාටම අදත් ඔන්න ඔයගොල්ලෝ මාර්කටිං ඉස්කෝලේත් එක්ක එකතු වෙලා ඉන්නවා මාත් එක්ක වෙනද වගේම පුරුදු විදියට ලහිරු අද මාත් එක්ක එකතු වෙලා ඉන්නවා ලහිරු අද අපි මොනවද කතා කරන්නේ ඔව් අද කතා කරන්න හිතාගෙන ඉන්නේ එන්ටර්ප්‍රෙනර්ස්ලට ගොඩක් වැදගත් දෙයක් ඒ වගේම ෆ්‍රීලාන්සින් කරන කට්ටිය ඉන්නවා ෆ්‍රීලාන්සින් කරන කට්ටිය හිටියට එයාලට හැමදාම ෆ්‍රීලාන්සින් කර ඉන්නට වඩා එයාලට තව අඩියක් ඉස්සරහ තියලා එන්ටර්ප්‍රෙනර් කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේ අයට වැදගත් වෙන දෙයක් තමයි අද අපි මමයි තිරණයි කතා කරන්න හිතුවේ. අද අපි කතා කරන්නේ කොහොමද තමන්ගෙම කියලා ප්‍රොඩක්ට් එකක් හදලා ඊට පස්සේ ඒක මාකට් කරගන්න. හදන කොටස අපි කතා කරන්නේ නැහැ. මොකද අපි මාකටිං ගැන කතා කරන්නේ. අපි කතා කරන්නේ කොහොමද තමන්ගෙම ප්‍රොඩක්ට් එකක් හදලා මාකට් කරගන්නේ. තමන්ගේ ප්‍රොඩක්ට් එකක් හැදුවට පස්සේ කොහොමද මිනිස්සු අතරට ගෙනියන්නේ කියලා. තේරෙනවද? ඔලහිරු ලංකාවේ ගොඩක් මේ වෙනකොටත් දකින්න දෙයක් තමයි ඔන්ලයින් එන්ටර්ප්‍රනර්ස් එහෙම නැත්නම් ඔන්ලයින් ෆ්‍රීලාන්සර්ස් කියන කට්ටිය මේ ගොඩක් වැඩි වෙමින් පවතිනවා මම හිතන්නේ 20000කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට ෆ්‍රීලාන්සින් පටන් අරගෙන තියෙන ඒ වගේම ආදායම් වෙනවා ශ්‍රී ලංකාවට ඩොලර්ස් අරගෙන එනවා මේ කට්ටිය මේ ඔය ෆ්‍රීලාන්සර් කෙනෙක්ගේ එයාගේ ලයිෆ් ස්ටයිල් එක බැලුවොත් ජීවිත කාලය බැලුවොත් ෆ්‍රීලාන්සර් කෙනෙක්ගේ ඊළඟ ස්ටෙප් එක තමයි ප්‍රොඩක්ට් එකක් තමන්ගේම කියලා ප්‍රොඩක්ට් එකක් ගන්න හදන එක ඒක සමහරට ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට මම හිතන්නේ මමත් ලහිරුත් ගොඩක් වෙලාවට වැඩ කරනවා මේ ඩිජිටල් ප්‍රොඩක්ට් එක ෆිසිකල් ප්‍රොඩක්ට් වලට වඩා ලහිරු මොනවාද කියන්න තියෙන ගැන ඔයාලට දෙන්න පුළුවන් උදාහරණ තියෙනවද මොනවා හරි අපේ කටට මොනවාද මේ අතරම අපි කතා කරන සමහරට කෙනෙක්ට නැති වෙන්න පුළුවන් අත්දැකීමක් එයාට හිතාගන්න බැරි වෙන්න පුළුවන් මොනවාද ඇත්තටම මේ කතා කරන දේවල් කියලා ඔව් ඇත්තටම ඒ කියන්නේ අපි අද කතා කරන්න යන්නේ කොහොමද ප්‍රොඩක්ට් එකක් මාකට් කරන්න කියලා. ඒකෙදි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මොකද්ද මේ ප්‍රොඩක්ට් එකක් කියන්නේ කියලා. තිරින කිව්වා වගේ ඒක ෆිසිකල් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න පික්මී කියන Android app එක. ලංකාවේ ස්ටාර්ට්අප් වලින් ඉස්සරහටම ආපු ස්ටාර්ට්අප් එකක්. ඒ වගේම තමයි දැනට ලංකාවේ ගොඩාක් දෙනා පාවිච්චි කරන ඇප්ලිකේෂන් එකක් තමයි පික්මී කියන්නේ. ඒ පික්මී කියන එක මුලින්ම තනි පොඩි ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි එළියට එන්නේ. ඒ තනි පොඩි ප්‍රොඩක්ට් එක එයාගේ ඒ මාකටිං ප්ලෑන් එක අනුව එයා කොහොමද ඒක මාකට් කරේ කියන විදිහ අනුව තමයි අද පික්මී කියන එක මේ දැන ඉන්නේ. ඒ වගේ තිල්නත් පාවිච්චි කරලා ඇති ගොඩක් පාවිච්චි කරන දේක් තියෙනවා Uber කියන එක. ඒකත් මේ වගේ පොඩි ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට ඇවිල්ලා තනි කෙනෙක් හෝ දෙන්නෙක් වගේ පොඩි කට්ටියකින් මුලින්ම අයිඩියා එකක් විදිහට එළියට ඇවිල්ලා ඊට පස්සේ ඒකේ බේසික් ප්‍රොටෝටයිප් එකක් හදලා ඒ බේසික් ප්‍රොටෝටයිප් එක තමයි ඊළඟට යාලා මාකට් කරන්නේ. වෙන්චර් කැපිටල් ෆර්ම් එකකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම යූසර්ස්ලට වෙන්න පුළුවන්. ඒ වගේ සීඩ් ෆන්ඩින් කියන ක්‍රම වලට පාවිච්චි කරන ක්‍රම ගොඩක් තියෙනවා. කොහොමද මේක මාකට් කරන්න, කොතෙන්ද මාකට් කරන්න කියලා. ඉතින් තියෙනක පැත්තට ගියොත් අපි ආපහු ඔලහරු මේ වෙලාවේ මම කියන්න ඕන දෙයක් තමයි ලංකාවේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්න හෝ පටන් ගන්න මිල මුදල් වල තියෙන අඩුපාඩුව. ඉතින් මම හිතන්නේ ලංකාවට අපිට ලැබෙනවා නම් හොඳයි ක්‍රවුඩ් ෆන්ඩින් සර්විස් එකක් වගේ දෙයක් ලංකාවේ නිෂ්පාදනය කියන්නේ ලංකාව ඇතුළෙම අපිට මැනේජ් කරගන්න පුළුවන් දෙයක්. ගොඩක් වෙලාවට ක්‍රවුඩ් ෆන්ඩින් කරන්න පුළුවන් සයිට්ස් තියෙනවා ලංකාවට සපෝට් කරන්න. හැබැයි මම හිතනවා මම බලාපොරොත්තු වෙනවා කවදා හරි දවසක මේ නුදුරු අනාගතේ ලංකාවේ මේ කියන සේවාවත් ඇති වෙවි කියලා. ගොඩක් වෙලාවට ප්‍රොඩක්ට් එකක් කිව්වහම උදාහරණයක් විදිහට ලහිරුටත් තියෙනවා එයාගේම ප්‍රොඩක්ට් මගෙත් තියෙනවා මගේම ප්‍රොඩක්ට්. ගොඩක් වෙලාවට අපි නම් ඩිජිටල් ප්‍රොඩක්ට් ගැන තමයි ගොඩක්ම ෆලෝ කරන්නේ ඩිජිටල් ප්‍රොඩක්ට් කියන පැත්ත. ඊළඟට මේ ප්‍රොඩක්ට් එකක් හදාගෙන යද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි අතරම අද ප්‍රොඩක්ට් එකක් හදන විදිය ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද ගොඩක් අයට ඉන්ටර්නෙට් එකේ ඕන තරම් රිසෝසස් තියෙනවා කොහොමද තමන්ගේ ප්‍රොඩක්ට් එක තමන්ගේ අයිඩියා එක ප්‍රොටෝටයිප් එකක් විදිහට ගෙනි කියලා මේ ප්‍රොටෝටයිප් එකක් විදිහට ගෙනාවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඉන්වෙස්ට් කරන අයත් එක්ක කතා කරන්න. ඉන්වෙස්ට් කරන විදිහත් ගොඩක් තියෙනවා සීඩ් ෆන්ඩින් ලයිව් වගේ එතකොට ඒන්ජල් ඉන්වෙස්ටිං ඒ වගේ ගොඩක් වෙන්චර් කැපිටල් වගේ ගොඩක් විදි තියෙනවා ඉන්වෙස්ට් කරන. ඒගොල්ලෝ කැමති වෙන්න පුළුවන් ඒ වගේ එක විදිහකට ඔයාලට ඉන්වෙස්ට් කරන්න. ඉතින් මේ ප්‍රොඩක්ට් එකක් හැදුවට පස්සේ මම හිතන්නේ ලයිරෝ ගොඩක්ම වැදගත් දේ තමයි මාකටිං කියන එක. මාකටිං කරන්න මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම අපි හදාගත්ත පළවෙනි ප්‍රොඩක්ට් එක. මම හිතන්නේ අපි උදාහරණයක් එක්ක ගියොත් හොඳයි. අපි හිතමු අපිට ප්‍රොඩක්ට් එකක් තියෙනවා මොකක් හරි අපි මෙහෙම හිතමු අපේ ප්‍රොඩක්ට් එක තමයි පිග්මී.
කියන්න ඕන දෙයක් තමයි මේ පිග්මී කියන්නේ අපිට ස්පොන්සර් කරලාවත් තියෙන එකක් නෙමෙයි අපි මේ නම සඳහන් කරාට ඔව් ඇත්තටම ඒ කියන්නේ ගොඩක් අය හිතනවා ඉතින් අපි හැම වෙලෙම පිග්මී කියන හින්දා අපිට ස්පොන්සර් කරලා තියෙනවා කියලා. ඔව් ඇත්තටම කියනවනම් අපිට මේ තාම ට්‍රිවිල් එක ගියා කියලා ඩිස්කවුන්ට් එකක්වත් හම්බෙලා නැහැ. මේ කියන්න ඕනද ඒක ඇත්තටම මතක් කරන්න ඕන අපි ඇත්තටම පිග්මී ගමු මොකද ලංකාවේ ගොඩක් දෙනා දන්න ප්‍රොඩක්ට් එකක් ඩිජිටල් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ලහිරු කොහොමද අපි මේ වගේ ප්‍රොඩක්ට් එකක් මාකට් කරන්නේ? ඔව් ඇත්තටම ලංකාවේ ඇතුලේ ඩිජිටල් ප්‍රොඩක්ට් එක මාකට් කරන්න ඉන්න අපි කලින් කතා කරා වගේ දැන් තියෙන හොඳම කාලයක්. මොකද හේතුව තමයි ලංකාවේ ඔන්ලයින් ඉන්න යූසර්ස්ලා ප්‍රමාණය වැඩි. ඉතින් අපිට අපි ප්‍රොඩක්ට් එක පටන් ගන්නවා නම් උදාහරණයක් විදිහට පිග්මී එහෙම නැත්නම් තියෙන අපි මෙහෙම දෙයක් කරමුද? අපි පොල්කඩ් ඇප් එක තියෙන්නේ. ඔව් අපි පොල්කඩ් ඇප් එක ගැන කියමු. මොකද නැත්නම් ඊළඟට සමහර විට ඔබ වගේ එකකින් හිතන්න පුළුවන් අපිට ස්පොන්සර්ෂිප් එකක් දෙන්න හිටියොත් අපිට ස්පොන්සර්ෂිප් එක නැති වෙන්න පුළුවන් නේ. ඔව් අපි පිග්මී ගැන කතා කරා කියලා. අපි එහෙම කතා කරන්නේ. ඔව් අපි පොල්කඩ් ඇප් එක ගැන කතා කරමු. හදනවා කෙනෙක් පොල්කඩන ඇප් එකක්. එකෙන් කරන්නේ පොල් කඩන ඒ කියන්නේ මිනිස්සු සහ පොල් කඩව ගන්න තියෙන කට්ටිය ඉන්න. ඒ කියන්නේ පොල් ගහක් ගෙදර තියෙන අය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොල් වත්තක් අයිතිකාරයෙක් වෙන්නත් පුළුවන්. එතකොට අපි කරන්නේ ඒ දෙගොල්ල අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති කරනවා. මේ වගේ ඒ කියන්නේ මෙහෙම තියෙන concept තමයි අද ලෝකෙ ගොඩක්ම ඉස්සරහට ගිහලා තියෙන. උදාහරණයක් විදිහට ලෝකෙ ලොකුම content creator කියන Facebook ඇත්තටම Facebook එකෙන් කිසිම content එකක් create කරන්නේ නැහැ. ලෝකෙ ලොකුම taxi service එක ගැන Uber-ට එක වාහනයක්වත් නැහැ. ඒ කියන්නේ එයාලගේ කියලා. ඔලෙට මම මෙතන පොඩ්ඩි දෙයක් එකතු කරන්න ඕන. මේ මම හිතන්නේ මේක ලහිරු කරගෙන යන කතාවට අදාළ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම මේ ඩිජිටල් ප්‍රොඩක්ට් වල තියෙන වැදගත්ම දේ තමයි අපිට පුළුවන් ඉක්මනට මේ ප්‍රොඩක්ට් ගොඩක් පැතිවලට අරගෙන යන්න. උදාහරණයක් විදිහට මේ Uber කියන එක දැන් Uber Rush සහ Uber Eats කියලා වැඩි දියුණු වෙලා තියෙනවා. එහෙම නේද? ඔව්. ඔව් ඇත්තම ඒ කියන්නේ එයාලා ලංකාවේ පාවිච්චි කරන මාකටිං මෙතඩ් එක ගොඩක්ම වෙනස් විදිහක් Uber එකේ. ඒ වගේ කියන්නේ එයාලගේ කියන්නේ තමන්ගේ ප්‍රොඩක්ට් එක අනුව මේ අපි කියන දේවල් එකින් එක වෙනස් වෙනවා. එහෙම නේද තියෙන්නේ? ඔව් අනිවාර්යෙන්ම. ඒක ඔයාලා ප්‍රොඩක්ට් එක හදනගෙන තීරණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එයාට ගැලපෙන මාකට් එක විශේෂයෙන්ම කියන්න දෙයක් තමයි මේ මාකට් එකේ ඉන්න තැන. ඒ කියන්නේ මිනිස්සු මාකට් එකට අදාළ මිනිස්සු වැඩිම හැංගවුට් වෙන තැන තමයි අපි මාකටිං වලට තෝරගන්නේ. ඔව් ඇත්තටම. අපි එහෙනම් කතා කරමු කොහොමද අපේ පොල්කඩ් ඇප් එක මාකට් කරන්න කියලා. මේ පොල්කඩ් ඇප් එක මාකට් කරන්න කලින් සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මාකටිං වලට ලොකු ගාණක් යනවද කියලා. මොකද බහුතරයක් දෙනා මාකටිං කියවම හිතාගෙන ඉන්නේ කෙලින්ම ටීවී ඇඩ්වර්ටයිස්මන්ට්, පත්තරවල ඇඩ්වර්ටයිස්මන්ට්. ඒක තමයි දැනට මාකටිං කියන එකේ ඔළුවට වැටලා තියෙන දේ. ඒත් කියන්න ඕනේ සමහර විට මාකටිං බජට් එක රුපියල් 10000කට වඩා අඩුවෙන් මම කියන්නේ $100 වලට වඩා අඩුවෙන් මාකට් කරලා මාසයක් හෝ දෙකක් ඇතුළත ප්‍රොඩක්ට් නන්ට එහෙම නැත්නම් Y Combinator වගේ ප්‍රොඩක්ට් ලිස්ටිං සයිට් වල උඩටම ඇවිත් ගොඩක්ම සක්සස් වෙච්ච ප්‍රොඩක්ට්ස් ගොඩාක් තියෙනවා. ඒක නිසා තමන්ගේ මුලින්ම අඳුරගන්න මේක මාකටිං කරන්න ලොකු ගාණක් යන වැඩක් නෙවෙයි. පොඩි ගාණකින් පටන් ගන්න පුළුවන් වැඩක්. නමුත් ප්‍රොඩක්ට් එක ඉස්සරහට යද්දි ප්‍රොඩක්ට් එකට කට්ටිය එකතු වෙද්දි ඔයා ඒ ප්‍රොඩක්ට් එක earn කරන්න පටන් ගද්දි ඔයාට පුළුවන් ඒක මාකට් කරන්න ඔයාගේ බජට් එක වැඩි කරන්න. අපි අර කලිමුත් කියන වගේ මාකටිං කියන්නේ ප්‍රොඩක්ට් එක තියෙන ලොකුම සයිඩ් එකක් ගොඩක් අය නොහිතන පැත්ත. ඒ වගේම තමයි අපේ දැන් පොල් කඩන ඇප් එක අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ කවුද අපේ ටාගට් කස්ටමර්ස්ලා කියලා. මෙතෙන්දි අපි Uber වගේ දෙයකින් නම් අපිට ටාගට් කස්ටමර් එක බොහෝ විට තියෙන්නේ young generation එක. එහෙම නැත්නම් අවුරුදු 35ට වගේ අඩුවයි තමයි ඒකෙදි අපිට වැඩිපුරම මාකට් කරන්න පුළුවන්. ඒ වගේම ලහිරු කියන්න ඕන දේ තමයි ඒගොල්ලෝගේ ටාගට් ඔඩියන්ස් එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් ඩ්‍රයිවර්ස්ලා සහ අනිත් කොටස් තමයි පැසෙන්ජර්ස්ලා. ඔව්. අපේ ඒක අපේ පොල්කඩ් ඇප් එකට ආදේශ කරොත් අපේ මේකෙත් කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් කිව්ව විදිහට අපිට එක කොටසක් ඉන්නවා පොල් වතු අයිතිකාරයෝ එහෙම නැත්නම් පොල් කඩා ගන්න. ඒ කියන්නේ කස්ටමර්ස්ලා. ඊට පස්සේ අපි සර්විස් ප්‍රොවයිඩ් කරන අය ඉන්නවා පොල් කඩන මිනිස්සු. එතකොට අපිට දෙපිරිසක් ඉන්නවා. එක කට්ටියක් තමයි පොල් කඩන මිනිස්සු.
අනිත් කට්ටිය තමයි පොල් කඩව ගන්න බලාගෙන ඉන්න අය. මෙතෙන්දී තියෙන එක දෙයක් තමයි පොල් කඩන මිනිස්සු ගාවට තාම ටෙක්නොලොජි එක යන්න පොඩි හිර වෙච්ච ගතියක් තියෙනවා. ඒක නිසා ඔයාගේ මාකටිං ප්ලෑන් එකේ අනිවාර්යයෙන්ම මේ පොල් කඩන මිනිස්සු දිහා ටාගට් කරලා හදන්න ඕනේ ඔන්ලයින් නොවන, ඒ කියන්නේ අඩුවෙන් ඔන්ලයින් ගැන කතා වෙන මාකටිං ප්ලෑන් එකක් වගේම ඊළඟට තියෙන්න ඕනේ පොල් කඩව ගන්න ඉන්න මිනිස්සු. බොහෝ විට පොල් වතු අයිතිකාර වෙන්න පුළුවන්. එයා අනිවාර්යයෙන්ම ටෙක්නොලොජි එක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මොකද සමහර වෙලාවට ડોක්ටර්ස්ලා ඉන්නවා, ඒ වගේම ඉන්ජිනියර්ස්ලා ඉන්නවා, ඒ වගේ සාමාන්‍ය එන්ටර්ප්‍රෙනර්ස්ලා ඉන්නවා, ඒ වගේ ඒ විතරක් නෙවෙයි ෆ්‍රීලාන්සින් කරන අය ඉන්නවා පොල් වතු අයිතිකාරයෝ. ඒක නිසා අපිට පුළුවන් ඔන්ලයින් මාකටිං කැම්පේන් එකක් දාන්න මේ පොල් වතු අයිතිකාරයෝ, එහෙම නැත්නම් තනි පොල් ගහක් තියන අයට Facebook, ඊට පස්සේ Twitter, ඒ වගේම අපිට තව පාවිච්චි කරන්න පුළුවන් Google Ads වගේ දේවල්. අපි ඒ ගැන අපි විස්තර ඇතුව කතා කරමු. මුලින්ම ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ ටාගට් ඔඩියන්ස් එක අඳුරගන්න ඕනේ. ටාගට් ඔඩියන්ස් එක ඇතුලේ සබ් ගෲප්ස් තියෙනවා. අපි දැන් කලින් කතා කරා වගේ පොල් කඩන මිනිස්සු එක සබ් ගෲප් එකක්. ඒ වගේම පොල් කඩව ගන්න බලාගෙන ඉන්න අය, සර්විස් එක බලාපොරොත්තු වෙන අය තවත් එක සබ් ගෲප් එකක්. මොකද අපි ජෙනරලයිස් කරලා මේ ප්‍රොඩක්ට් එක ඒ දෙගොල්ලටම එකපාර අපි යවන්න හැදුවොත් අපිට ලොකු මාකටිං බජට් එකක් වියදම් වෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන රිසල්ට් එක එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නෙත් තියන්නේ. ඕලයිරු ඇත්තටම මේ පොල් කඩන ඇප් එක ගැන කිව්වම මම කියන්න ඕන දෙයක් තමයි මට ඇත්තටම මේ වෙලාවේ හිතුණ දෙයක් තමයි මේ වගේ දෙයක් තියෙනවා නම් ඇත්තටම අපිට කොච්චර පහසුද කියන එක. එකක් තමයි මම පෞද්ගලිකව දිනපු දෙයක් අපේ පැත්තේ අපේ ගෙවල් වලට මේ පොල් කඩා ගන්න කට්ටිය බොහොම කලාතුරකින් තමයි එන්නේ ගම්බද නිසා. ඒත් අපි ඒ කියන්නේ නමක් වශයෙන් ස්පෙસિෆිකලි දන්නේ නැහැ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා පොල් කඩා ගන්න. ඉතින් අර ආවොත් තමයි කෙනෙක්ට කියලා කඩාව ගන්න. ඒ වගේම තමයි කියන්න දෙයක් තමයි පොල් කඩන මිනිස්සු ගොඩක් වෙලාවට කෑ ගහලා යනවා පොල් කඩනවා කියලා. ඉතින් කොච්චර අමාරුද මේ මිනිස්සුන්ට. හැබැයි මේ වගේ දෙයක් තියෙනවා නම් ඇත්තටම මම හිතන්නේ ගොඩක් අපිට ලේසි. අපි මේක ඩමි ප්‍රොඩක්ට් එකක් විදිහට ගත්තොත්. ඉතින් ඇත්තටම ඕලයිරු මාකටිං ගැන කතා කරද්දී කියන්න ඕන දෙයක් තමයි අපි මීට කලින් කතා කරා growth hacking ගැන. growth hacking කරන කෙනෙක් කම්පැනි එකක කොහොමද කොච්චර වැදගත් වෙනවද කියන එක ගැන අපි කතා කරා. ඉතින් මේ මට කියන්න උන දේ තමයි මාකටිං බජට් එක ගැන කතා කරද්දී ලැහැරි කිව්වා වගේ පොඩි මාකටිං බජට් එකකින් පුළුවන් අපිට ලොකු වැඩක් කරගන්න. මේ ළඟදී මට ඇත්තම සමා වෙන්න ඕන මට මේ උදාහරණයක් කියනකොට නම් එහෙම මතක නැහැ කම්පැනිස් වල සහ ඒ අදාළ පුද්ගලයන්ගේ. මොකද මම ඒක ඒ වෙලාවේ ඇහුවා මට ඒ කොළුවට ආව. එතනින් හැට මම ඒ ගැන හොයන්න ගියේ නැහැ. ඕස්ට්‍රේලියාවේ කම්පැනි එකක් කම්පැනි එකට උදව් කරලා තියෙනවා. මම හිතන්නේ අවුරුදු 19ක විතර පුංචි ළමයෙක්. එයාගේ මාකටිං මෙතඩ් යූස් කරලා කම්පැනි එක ග්‍රෝ කරන්න උදව් කරන්න කියලා ඇග්‍රීමන්ට් එකකට ඇවිල්ලා මේ ළමයා කරලා තියෙන දේ තමයි $500ක් යූස් කරලා එයා හදලා තියෙන පැරඩික් ෆිල්ම් එකක් දැනට යන ෆිල්ම් එකකට. ඉතින් මේක ඇත්තටම YouTube එකේ ලොකු හිට් එකක් කියලා තියෙන මිලියන්ස් ගණන් views එකක් තියෙන මේ මෙයා කරලා තියෙන දේ තමයි මේ වීඩියෝ එක ලින්ක් කරලා තියෙනවා අදාළ කම්පැනි වෙබ්සයිට් එකට. ඒ කම්පැනි එකට පළවෙනි සතිය ඇතුළතදී මිලියන ගානක ආයෝජන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ පොඩි ට්‍රික්ස් කවුරුත් හිතන්නේ නැති දේවල් මේවා. ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් මාකටිං කරද්දී මේ growth hacking කියන එක ඇත්තටම ගොඩක් වෙලාවට ස්ටාර්ට්අප් එකකට ගොඩක් වැදගත් දෙයක්. ලයිරු ඊළඟට අපි කතා කරනවා නම් මේකේ ඉස්සරහට යමු. අපි දෙන්න කතා කරපු දේ ගොඩක්ම වැදගත්. අපි ලින්ක් එක දාමු නේ තිල්න. ඔව් විස්තරේ. ඔව්. අපි හැමදාම කරනවා වගේ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට බලන්න පුළුවන් අපි මේ කතා කරන දේවල් වලට අදාළ ලින්ක්ස් මොන හරි තියෙනවා නම් ඔන්ලයින් ආටිකල් අපි ඒවා ලින්ක් කරනවා. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනේ අපේ පොඩ්කාස්ට් එක ඩවුන්ලෝඩ් කරලා අහන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරලා ඔයා උදේ යන ගමන් ගෙදරින් ඩවුන්ලෝඩ් කරගන්න MP3 එක MP3 එක ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එකට කොපි කරගන්න. ෆෝන් එක කොපි කරගෙන බස් එකේ යන ගමන් එහෙම නැත්නම් වාහනේ යන ගමන් අහගෙන යන්න පුළුවන්. ලයිරෝ මට මේ වෙලාවේ මේ අපි අහගෙන ඉන්න අය වෙනුවෙන් නැගුණ ප්‍රශ්නයක් මේක මම ඔයාලගෙන් අහන්න. මාකටිං ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙකුට මේ වැඩේ කරන්න පුළුවන්. ඔව් ඇත්තටම මාකටිං ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙක් වුණත් දැනට අපි කියන්නේ ඔන්ලයින් අපි හොයලා බලුවොත් ඕනම තරම් රිසෝසස් තියෙනවා. ඕන තරම්. කියන්නේ ඔයා සර්ච් එකක් දැම්මොත් ඔයාලට මිලියන ගණන් ආටිකල්ස් හොයාගන්න පුළුවන් මාකටිං ගැන. ඒ වගේම තමයි
සමහර වෙලාවට ප්‍රොඩක්ට් එකක් සක්සස් වෙලා තියෙන මාකටිං කරලා තියෙන අය ඇත්තම කියනවා මාකටිං ගැන කිසිම දෙයක් නොදැන මාකට් කරපු කට්ටිය ඉන්නේ. සමහර විට Twitter එකේ link එක share කරපු එක ඒක viral විදිහට share වෙලා viral විදිහට retweet වෙලා එයාගේ app එක එහෙම නැත්නම් එයාගේ product එක සාර්ථක වෙච්ච ඕන තරම් තියෙනවා. ඒ වගේම තමයි product hunt කියන website එක අපි හැම වෙලෙම කියනවාගේ මේ link හැම එකම අපේ description එකේ කියවන්න පුළුවන්. product hunt කියන website එක අලුතෙන් එන online based products එකතු කරලා එයාලා review කරනවා. එයාලගේ user base එකක් ඉන්නවා, ලොකු user base එකක්. මමත් ඒකේ user කෙනෙක්. මට emails එනවා අලුත් products මොනවද තියෙන්නේ කියලා. ඒ වගේ අපිට ඇත්තටම මුදලක් නැතුව වගේම මාකටිං ගැන ඇත්තටම පරතරයට දැනගෙන ඉන්න ඕනේ නැහැ මේ ගැන කරන්න. පොඩි මාකටිං දැනුමක් උදාහරණයක් විදිහට මේ පොඩ්කාස්ට් එක අහලා ඒකෙන් අපි දෙන පොයින්ට්ස් වලින් ඉස්සරහට ස්ටඩි කරොත් ඒ දැනුම ඇති මම නම් කියන්නේ තමන්ගේ ප්‍රොඩක්ට් එක මාකට් කරන්න පටන් ගන්න. මොකද ප්‍රොඩක්ට් එක මුලින්ම පටන් ගත්තී ලොකු මුදලක් අතේ නැහැ. මාකටර් කෙනෙක් ගන්න, එහෙම නැත්නම් growth hacker කෙනෙක් ගන්න, මාකටිං ඔෆිසර් කෙනෙක් ගන්න ඔයාලට මුදලක් නැහැ. ඔයාලා ස්ටාර්ට්අප් එකක් වුණත් මුලින්ම growth hacker කෙනෙක් ගන්න වුණත් පළවෙනි ස්ටෙප් එකේදී ඇත්තටම මුදලක් නැහැ ස්ටාර්ට්අප් බොහොම එකට. ඒක නිසා තමන්ම පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්න මාකට් කරන්න පුළුවන්. මාකටිං ගැන මොකුත්ම දන්නේ නැතුව ඒ කියන්නේ කියනවනේ තියෙන මෙහෙම දෙයක් තියෙනවා. ඔව්. මාකටිං කියන වචන තේරුමවත් දන්නේ නැතුව නම් මේක කරන්න අමාරුයි ඇත්තටම. නමුත් 100% මාකටිං දැනගෙන ඉන්න ඕනේ නැහැ මේ දේ කරන්න. තමන්ගේ ප්‍රොඩක්ට් එක මොකද්ද? තමන්ගේ ටාගට් ඔඩියන්ස් එක මොකද්ද කියන දේ අඳුරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් එතනින් එහාට තමන්ගේ මාකට් කරන්නේ කොහොමද කියලා ප්‍රොඩක්ට් එක හදාගන්න හරිම ලේසියි. තේරෙනවද? ඔලයි ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි අපි මෙතන ගොඩක් වෙලාට ඩිජිටල් ප්‍රොඩක්ට් ගැන කතා කරාට ඔයගොල්ලන්ට මේ කරන්න පුළුවන් එකම දේ ඩිජිටල් ප්‍රොඩක්ට් නෙමෙයි. එහෙම නැත්නම් ඇප් එකක් නෙමෙයි. ගොඩක් දේවල් තියෙනවා ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ බැලුවොත් මේ ප්‍රොඩක්ට් එකක් හදන්න පුළුවන්. ලේසිම සහ හොඳම ක්‍රමය තමයි ඉස්සෙල්ලා ඔයාලට තියෙන දිනදා ජීවිතයේදී තියෙන ප්‍රශ්න ටික කොලේක හරි නෝට්පෑඩ් එකක හරි කොහොම හරි ලියාගෙන හිතලා බලන්න මේ ප්‍රශ්නෙට මොන වගේ විසඳුමක්ද ඔයාලට දෙන්න පුළුවන් කියලා. මොකද ඔයාට මේ ප්‍රශ්නේ තියෙනවා වගේ තවත් 100,000 ගානකට මේ ලෝකේ මේ ප්‍රශ්නේ මේ විදිහටම තියෙනවා. ඉතින් ගොඩක් ප්‍රොඩක්ට්ස් සාර්ථක වෙන එකම හේතුව තමයි ප්‍රශ්නයකට උත්තර දීම. එහෙම නැත්නම් ජීවිතේ එදිනෙදා කරන යම්කිසි කාර්යයක් ඉක්මනින් හෝ අඩු මුදලකින් කරගන්න අවස්ථාව ලබා දීම තුලින් තමයි මේ ගොඩක් ප්‍රොඩක්ට් සාර්ථක වෙන්නේ. ලහිරු ඇප් එකක් හදන එකට ඇරෙන්න අපේ කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් විදිහට එන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදිහට මොනවද හදන්න පුළුවන් ප්‍රොඩක්ට්? ඔව් ඇත්තටම ගොඩක් අය හිතන්නේ ඔන්ලයින් ප්‍රොඩක්ට් එකක් කියලා විතරයි ඉතින් කිව්වා වගේ. ඇත්තටම ඒකෙත් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ Android app එකක් කියන එක. ප්‍රොඩක්ට් එකක් කිව්වහම ගොඩක් අය ඔළුවට එන්නේ Android app එකක් කියන එක. මොකද ඒ අමුතු දෙයක් ඔළුවට වැටලා තියෙනවා app එකක් කියන්නේ Android app එකක් කියලා. නමුත් ඒක නෙවෙයි. හිතන්න මේ මාකට් අපි පොල් කඩන එකම අපි හිතුවොත් මේක ප්‍රොඩක්ට් එකක්. මේ ප්‍රොඩක්ට් එක කියන්නේ Android app එක නෙවෙයි. ප්‍රොඩක්ට් එක කියන්නේ පොල් කඩන සර්විස් එකක්. එතකොට මේක ඔයාගේ තියෙන්න පුළුවන් Android app එක, website එක, iPhone app එක, Windows app එක හැම platform එකකම හදන app එක. ඒ වගේම ඔයාලට පුළුවන් නම් යම් කිසි තැනක එහෙම නැත්නම් ඔයාලට ගිහිල්ලා කතා කරන්න පුළුවන් නම් පොල් කඩන අයත් එක්ක. එහෙම නැත්නම් ඔයාගේ කියන්නේ පොල් කඩන කෙනෙක්ව සම්බන්ධ කරලා දෙන කෙනෙක්ට යම් කිසි මුදලක් දෙනවා. ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඒ ප්‍රොඩක්ට් එකක් කිව්වහම. එතකොට ප්‍රොඩක්ට් එකක් කියලා ගොඩක් අය හිතාගෙන ඉන්නේ තනි ඇප් එකක් එහෙම නැත්නම් වෙබ්සයිට් එකක් විතර කියලා නැහැ. ප්‍රොඩක්ට් එකක් කියන්නේ ගොඩක් දේක එකතුවක්. ඒක නිසා මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔන්ලයින් ප්‍රොඩක්ට් එකක් විතර නෙවෙයි මේක ඔෆ්ලයින් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා මොන හරි ජෑම් බෝතල් වගේ දෙයක් අරගෙන ජෑම් බෝතල් ගන්න තියෙන එම්ටි ජෑම් බෝතල් බල්ක් විදිහට ඒවා අරගෙන ඔයා හදනවා අච්චාරු හදලා පුරවලා විකුණනවා. මේකත් ප්‍රොඩක්ට් එකක්. නමුත් මතක තියාගන්න ඔයාගේ ප්‍රොඩක්ට් එක අච්චාරු වලට සීමා කරගන්න එපා. හිතන්න තව මොනවද කරන්න පුළුවන්. තව චට්නි හදන්න පුළුවන්. චට්නි හදන්න. එතකොට ඔයාගේ ප්‍රොඩක්ට් එක තමයි චට්නි අච්චාරු. ඔයාගේ ප්‍රොඩක්ට් එක බෝතල් කරලා විකුණන එක.
වාගේ ප්‍රොඩක්ට් එක අච්චාරු හදන එක නෙමෙයි වාගේ ප්‍රොඩක්ට් එක බෝතල් කරලා විකුණන එක. හරිනේ? ඔලහරු ඒ වගේම කියන්න ඕන දෙයක් තමයි ලහිරු ප්‍රොඩක්ට් එක ගැන කතා කරා. ඒ වගේම මම ඒකට දෙයක් එකතු කරොත් ඕක මාකට් කරද්දී අපි කරන්න ඕන දේ තමයි උදාහරණයක් විදිහට අපේ පොල් කඩන ඇප් එක ගත්තොත් ඔයා මාකට් කරන්න ඕන මෙන්න අපේ පොල් කඩන සර්විස් එකක් තියෙනවා කියන එක නෙමෙයි. මිනිස්සුන්ගේ පේන් පොයින්ට් එක තමයි ඔයාගේ මාකටිං වලට පොයින්ට් එකක් විදිහට ගන්න ඕන. මොකද ගොඩක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි පොල් කඩන කෙනෙක් හොයාගන්න කොහොමද. එහෙම නැත්නම් පොල් කඩන තියෙන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහෙද මේ පොල් කඩන්න අවශ්‍යතාවය තියෙන්නේ හැමතැනම මම ගමින් ගමට යන්න ඕනද. ඔන්න ඔය පේන් පොයින්ට් එක තමයි ඔයා කතා කරන්නේ. ඒක තමයි මාකට් කරන්න ඕන. ඔයා මාකට් කරන්න ඕන ඔයාගේ ප්‍රොඩක්ට් එක නෙමෙයි අර අදාළ ඔයාගෙන් වෙන සේවාව තමයි ඔයා මාකට් කරන්න ඕන. අච්චාරු ගැන කතා කරත් එහෙමයි ලහිරු අපි මාකට් කරන්න ඕන අච්චාරු නෙමෙයි අපි මාකට් කරන්න ඕන රස. ලහිරු අපි ගොඩක් ඩිජිටල් ප්‍රොඩක්ට් ගැන පැත්ත ගැන වැඩි බරක් දීපු නිසා මම කැමති දැනගන්න මම හිතන ලහිරුට ගොඩක් අත්දැකීම් තියෙන එක ගැන කොහොමද මේ ඇප් එකක් හදාගන්න නම් අපි කරන්න ඕන මොනවද කරන්න ඕන කොහොමද පුළුවන් අපිට කරන්න. ඔව් ඇප් එකක් හදාගන්න නම් පළවෙනිම දේ තමයි ඔයාලට පුළුවන් ෆ්‍රීලන්සර් කෙනෙක්ට අපේ කලින් පොඩ්කාස්ට් එක ඇහුවනම් මතක ඇති ෆ්‍රීලන්සර් කෙනෙක් හෝ කම්පැනි එකක් තෝරගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඇප් එකක් හදන්න යද්දී මුලින්ම කරන්න ඕන දේ තමයි මුලින්ම ප්‍රොබ්ලම් එක ලියාගන්න. මොකද්ද ප්‍රශ්නේ? අපි උදාහරණයක් විදිහට අපි පොල් කඩන ඇප් එක ගැන හිතුවොත් තියෙන එතන ඉෂුව එක තමයි එතන තියෙන ප්‍රොබ්ලම් එක තමයි අපි සෝල්ව් කරන්න හදන දේ තමයි මිනිස්සුන්ට පළවෙනි එක මිනිස්සුන්ගේ පොල් ගස් තියෙනවා පොල් කඩා ගන්න කට්ටිය නැහැ. දෙවෙනි එක පොල් කඩන කට්ටිය ඉන්නවා එයාලා පොල් කඩන්න ඕනි කොතනද කියලා දන්නේ නැහැ. දැන් අපිට ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ දේ අනිවාර්යයෙන්ම ડોකියුමන්ට් එකක් විදිහට හදන්න ඕනේ. ඔළුවේ තියාගෙන නම් කරන්න වෙන්නේ නැහැ මේ දේ. අනිවාර්යෙන් Google Doc එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Word doc එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් PAN කොලයක් අරගෙන ලියා ගන්න පුළුවන්. මේ දේ ડોකියුමන්ට් එකක් විදිහට පොඩියට ලියා ගන්න ඉෂුව එක මොකද්ද? ඔයාගේ ප්‍රොබ්ලම් එක මොකද්ද? ඊට පස්සේ ඔයා ඒක රිසෝල්ව් කරන්න යන්නේ කොහොමද? අපි රිසෝල්ව් කරන්න යන්නේ පොල් කඩන අය සහ පොල් ගස් අයිති අය අතර කනෙක්ෂන් එකක් හදන්න යන්නේ. මේකෙදි අපි සමහර විට ඔන්ලයින් පේමන්ට්ස් වගේ දෙයක් ඉස්සරහට දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සමහර විට ඇඩ්වර්ටයිසිං වලින් අපි මුදලක් හොයන්න යන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ප්‍රොඩක්ට් පෝර්ට්ෆෝලියෝ එකකට විදිහට කම්පැනි එකට පුළුවන් තමන්ගේ ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට දාන්න කීයක්වත් ගන්නේ නැතුව. මේ වගේ ඒ කියන්නේ ඊළඟට බලන්න ඕනේ තමයි දැන් මම කතා කරා වගේ මේකේ තියෙන රෙවෙනියු ප්ලෑන් එක මොකක්ද කියලා. අනිවාර්යයෙන්ම බලන්න ප්‍රොඩක්ට් එකක් පටන් ගන්න නම් රෙවෙනියු ප්ලෑන් එක මොකක්ද කියලා. මොකද ඕනම ප්‍රොඩක්ට් එකක් හදන්න සහ කරගෙන යන්න යම්කිසි වියදමක් යනවා අනිවාර්යයෙන්ම. උදාහරණයක් විදිහට අපි Android app එකක් හදුවොත් Android app එක හදන්න ඔයාට දැනුම තියෙනවා නම් ඔයාට පුළුවන් ෆ්‍රී හදාගන්න. නමුත් මතක තියාගන්න ඒ ෆ්‍රී හදන වෙලාව කියන්නේ ඔයාගේ ටයිම් එකක්. ඒක ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් ෆ්‍රීලාන්සර් කෙනෙක්ට තව කෙනෙක්ට වැඩ කරන්න පුළුවන් අවස්ථාව. ඒක නිසා බලන්න රෙවෙනියු ප්ලෑන් එක මොකද්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ බලන්න ඇප් එකට අන්තර්ගත වෙන්න ඕන දේවල් මොනවද කියලා. උදාහරණයක් විදිහට මේක ඇප් එක කොටස් දෙකක් විදිහට හැදෙන්න ඕනේ. එකක් තමයි පොල්ලතු IT පොල්ගස් IT අයට, ඒ වගේම තමයි පොල් කඩන අයට. ඊළඟට පොල් කඩන අයට රෙජිස්ටර් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. පොල් වතු තියෙන අයට අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න ඕනේ නැහැ. ඒ වගේ දෙයක් පාවිච්චි කරන්න. මොකද අපිට යූසර්ස් ලගේ ගැන හිතලා යූසර්ස් වලට පුළුවන් තරම් ලේසි වෙන්න හදන්න. මොකද මම ඕන තරම් ලංකාවේ දැකලා තියෙනවා කම්පැනි වලට ඊමේල් එකක් යවන්න ගියත් උපන් දිනේ ඉඳලා දෙන්න ඕන විස්තර. සාමාන්‍යයෙන් ෆෝම් පේජ්ස් තියෙන 15ක් 12ක් විතර. ඇත්තටම කන්ටැක්ට් එකක් කරගන්න අවශ්‍යතාවයක් තියෙද්දි එතෙන්දි තමන්ගේ ඊමේල් එක සහ අදාළ විස්තරය දුන්නත් ඇති. කම්පැනි මේක අහන ඉන්නවා නම් තමන්ගේ වෙබ්සයිට් එකේ තියෙනවා නම් පුළුවන් තරම් අඩු කරන්න බලන්න. මොකද සමහර වෙලාවට ඇත්තටම උපන්දිනේ අදාළ වෙන්නේ නැති දේවල් තියෙනවා. නමුත් උපන්දිනේ අහලා තියෙන විතර උපන්දිනේ දෙන්න කියලා. ඔයාලා ඒක ඇත්තටම කරදරකාරී. මම නම් ඒ වගේ වෙලාවට කරන්නේ ක්ලෝස් කරලා දාලා නිකන් ඉන්න එක තමයි. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ මේ අපි ඉස්සරහට කතා කරමු මේ කොහොමද තමන්ගේ සයිට් එකේ යූසර් ෆ්‍රෙන්ඩ්ලි කරගන්නේ, යූසර් එක්ස්පීරියන්ස් එක වැඩි කරන්නේ කොහොමද කියන එක. ඒ වුණාට මේ වෙලාවේ කියන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ කම්පැනි එකක් නම් එහෙම නැත්නම් බිස්නස් එකක් නම් විශේෂයෙන් මතක තියාගන්න මේ කන්ටැක්ට් කරන වැඩවලදී නැත්නම් ෆෝම් සබ්මිෂන් කරන වැඩවලදී අත්‍තරම ඔයාලට අදාළ පොයින්ට් එක විතරක් ලබා ගන්න. නමයි ඊමේල් ඇඩ්‍රස් එකයි විතරයි නම් ඕනේ. ඒ දෙක විතරක් අහන්න වෙන මොකුත් අහන්න යන්න එපා. ඒක ඇත්තටම අපිට කරදරකාරී. යූසර්ගේ පැත්තෙන් බලවම ගොඩක් කරදරකාරී දෙයක් ඒක.
අනිත් එක මට තියෙන ප්‍රශ්න තමයි මේ මගේ බර්ත්ඩේ එක ඇහුවට කමන්නේ අඩු ගන්න බර්ත්ඩේ එක උපන්දිනේට තැන්කක්වත් දෙවන්න නේ තියෙන්නේ. ඔව් නේද අඩු ගන්න විශයක්වත් සමහර කම්පැනි නම් තියෙනවා එහෙම මේ කස්ටමර් කන්ටැක්ට් මැනේජ් කරන ඒවා උපන්දිනේට විශ් කරනවා විශේෂ අවස්ථාවලට විශ් කරනවා ඒ වගේ එක ඒවා තියෙනවා. හැබැයි මම නම් ලංකාවේ නම් කොහෙත්වත් දැකලා නැහැ නේද? ඔව් ඇත්තටම ඊළඟ දේ තමයි අපි කලින් කතා කරගෙන ආපු එකට එකතු කරනවා නම් ඇප් එක හදාගන්න අර විදිහට මුලින්ම ડોකියුමන්ට් එක හදාගන්න ඇනලයිස් කරලා බලන්න. ඒ වගේම අපි ඉස්සරහට මාකටිං ස්කෝලේට යම් කිසි සාකච්ඡා කරන්න දැනක් හදන්න හිතාගෙන ඉන්න හැම නේ පිළින. ඔලයිද අපි මම හිතන්නේ එක ඉස්සරහට කතා කරමු. ඔව් ඒ වගේ කියන්නේ අපිට උනත් සමහරට ෂෙයා කරන්න අපි වෙලාවක් තිබ්බොත් අපිත් බලලා කියන්නේ කොහෙද වෙනස් වෙන්න ඕනේ මොනවද වෙනස් වෙන්න ඕනේ කියලා. ඊළඟට ඔයා ෆ්‍රීලාන්සර් කෙනෙක් හොයාගන්න ඕන එහෙම නැත්නම් කම්පැනි එකකට බාර දෙන්න නම් ඒ ස්ටෙප් එකට යන්න. මේ දේවල් ඔක්කොම වෙන අතරේ ඔයා කරන්න ඕන දේ තමයි ඔයා රිසර්ච් එකක් කරන්න. ඔයා හොයලා බලන්න ලංකාවේ සාමාන්‍යයෙන් ඇත්තට මේ විස්තර දැන් ඔන්ලයින් ගන්න පුළුවන් තියෙන මම හිතුවටත් වඩා ලංකාවේ ඔන්ලයින් විස්තර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන. ඒ කියන්නේ දේවල් තියෙනවා. මොකද e-government කියන concept එක අනුව ලංකාවේ ගොඩක් දේවල් ඔන්ලයින් දැන්ට හොයාගන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ මේවා ඇත්තටම වෙබ්සයිට් ඇතුලේ ගිහිල්ලා ලින්ක් 20ක් 30ක් ක්ලික් කරලා හොයාගන්න තියෙන දේවල්. නමුත් ස්පූන් ෆීඩින් නෙමෙයි මේක හොයාගන්න පුළුවන්. පොල් වතු කොච්චර තියෙනවද සාමාන්‍යයෙන් කොච්චර පොල් අයිතිකාරයෝ ඉන්නවද? ඒ වගේම වැඩිපුර පොල් තියෙන කොයි පැතිවලද අඩුවෙන් තියෙන කොයි පැතිවලද? ඒ වගේම ඔයාට නිකන් ගෙවල් පැත්තේ ඇවිදලා බලලා කතා කරලා බලන්න පුළුවන් පොල් වතු තියෙන කට්ටියගෙන් ඔයාලට කොහොමද පොල් ගෙඩියක් කඩාගන්න කෙනෙක් හොයාගන්න කොහොමද කොච්චර අමාරුද? ඕනනම් වීඩියෝ ක්ලිප් එකක් උනත් ගන්න පුළුවන් නේ පිළින. ඔව්. අතරම ලයිරෝ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදිහට ඔව් කියන්නේ. ඔව්. මම හිතන්නේ ලහිරෝ අද දවසේ අපි ගොඩක් දේවල් කතා කරා. ගොඩක් අයට දැන් දැනුමක් ඇති තමන්ගේ ප්‍රොඩක්ට් එක කොහොමද මේ මාකට් එකට ගේන්නේ නැත්නම් ප්‍රොඩක්ට් එක හදා ඇත්තටම අපි ප්‍රොඩක්ට් එක හදන විදිය ගැන කතා කරේ නෑ. ප්‍රොඩක්ට් එක ගේන්නේ කොහොමද මාකට් එකට ගේන්නේ කොහොමද කියන එක ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා ඇප් එකක් නම් කොහොමද ඒක ස්ටෙප් බයි ස්ටෙප් ඩෙවලොප් කරගෙන යන්නේ කියලා. ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කම්පැනි එකක් හෝ ෆ්‍රීලාන්සර් කෙනෙක්ගෙන් තෝරගන්නේ කොහොමද කියන එක ගැන අපේ කලින් පොඩ්කාස්ට් එකට සමන් දෙන්න. එහෙම කියන ගමන් මම හිතන්නේ ලහිරු අපිට අද සමුගන්න වෙලාව හරි. ඔව් එච්චම. ඒ වගේම තමා ගිය සතියේ අපිට පොඩ්කාස්ට් එක පොඩි තාක්ෂණික දෝෂයක් හින්දා කරගන්න අපහසුතාවයක් ඇති වුණා. අපි ඒ ගැනත් සමාව ඉල්ලනවා. ඒ වගේම හෙට පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙන්න අපි හෙටත් කතා කරමු. අලුත් දෙයක් කතා කරමු. ඒ වගේම තමයි මේ පොඩ්කාස්ට් එකේ ඔයාලට වෙනස් වෙන දේවල් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාලා තව දෙයක් මොන හරි කතා කරන්න කැමති නම් ඇත්තටම තියෙන ඒ කියන්නේ අපිට ගොඩ දෙනෙක් අපිට සජෙෂන්ස් කරා. අපි දැන් ලිස්ට් එකක් හදාගෙන ඉන්න සෑහෙන දිග ලිස්ට් එකක් ඉස්සරහට කතා කරන්න ඕනේ මොනවද කියලා. ඒ වගේ අපිට කියන්න මොනවද ඉස්සරහට කතා කරන්න ඕනේ ඔයාලා අහන්න කැමති මොනවද කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ channel එකට. සබස්ක්‍රයිබ් කරලා එතනින් චූටියට එන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට නොටිෆිකේෂන් ගන්න පුළුවන් අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන්. ඒ වගේම හැමදාම උදේ අපි මේවා පෝස්ට් කරනවා අපේ ප්‍රොෆයිල් වල වගේම මාකටිං ස්කෝලේ Facebook page එකේ. ඔයාලා ලයික් කරලා තිබ්බොත් ඔයාලට නොටිෆිකේෂන් එකක් ගන්න පුළුවන්. එහෙම නම් තියෙන හැමෝටම සුබ මාකටිං සතියක්.